Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අදත් ඔයාලා වෙනුවෙන් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි දැන් වීඩියෝ එකට යමු. ඔයත් සිංහල මීඩියම් වලින් ඉගෙනගෙන ඉංග්ලිෂ් මීඩියම් වලින් ඉගෙන ගන්න පටන් ගත්ත කෙනෙක්ද? Especially යුනිවර්සිටි එකේ ඉංග්ලිෂ් මීඩියම් වලින් සබ්ජෙක්ට් එකක් කරන්න පටන් ගත්ත කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට. එහෙනම් වෙනද වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉංග්ලිෂ් මීඩියම් වලින් ඉගෙන ගන්න තාමත් ඔයා බිගිනර් කෙනෙක් නම් මෙන්න මේ ටිප්ස් ටික ෆලෝ කරන්න. පළවෙනි දේ තමයි ඔයාගේ බේසික් ඉංග්ලිෂ් ස්කිල්ස් ටික හදාගන්න ඕන. Especially යුනිවර්සිටි එකේදී ඔයාට ඉංග්ලිෂ් වලට ඇඩැප්ට් වෙන්න ෂෝට් ටයිම් පීරියඩ් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ඩේලි ඉංග්ලිෂ් ප්‍රැක්ටිස් ඇප් භාවිතා කරන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදියට Hello Talk ඇප් එක, ඒ වගේම Fluent U ඉංග්ලිෂ් ඇප් එක. ඊළඟ දේ තමයි ෆ්ලෑෂ් කාඩ්ස් භාවිතය. ඔයාලට වචන මතක තියාගන්න මෙන්න මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ දේ තමයි Quizlet. මේ දේත් ඔයාලට සෙල්ෆ් ස්ටඩීස් වලට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ දේ තමයි තමන් විසින්ම ඩික්ෂනරියක් නිර්මාණය කර ගැනීම. අමාරු වචන ඉංග්ලිෂ් මීනින් එකත් එක්ක ඒ පොතේ ලියාගන්න. ඉතින් ඔයාලට මෙතනදී එක් සබ්ජෙක්ට් වලට අදාළව විශේෂිත වූ වචන වෙන වෙනම පොත්වල ලියාගෙන වොකැබුලරි එකක් හදාගන්න පුළුවන්. ස්පෙෂලි කියන්න ඕන ඔයාලා මෙතනදී මීනින් එක ඉංග්ලිෂ් වලින්ම ලියන්න. ඔයාලට ඒව මතක තියාගන්න තවත් ටිප් එකක් තමයි ඊට අදාළ ඩයග්‍රෑම් එකකුත් ඔයාලා පහලින් ඇඳගන්න. ඊළඟ දේ තමයි ලිස්නින්. මෙහිදී ඔයාලට ඉංග්ලිෂ් songs, TV series වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි රීඩින්. මෙහිදී ඔයාලට ඉංග්ලිෂ් novels, ඉංග්ලිෂ් books, magazines, ඒ වගේම TV series ඉංග්ලිෂ් සබ්ටයිල් එක්ක නරඹන්න පුළුවන්. ඒ වගේම YouTube lectures වලට join වීමත් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට වැදගත් දෙයක් තමයි podcast මාධ්‍ය භාවිතය. Especially listening සඳහා මේ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. එක්සාම්පල් විදියට රේඩියෝ ෂෝස්, නිවුස්, ඒ වගේම ඉන්ටර්විව්ස් ගන්න පුළුවන්. ඔයා යුනිවර්සිටි යන කෙනෙක් නම් ගෲප් ස්ටඩීස් කියන දේ ඔයාට ගොඩක් වැදගත් වෙනවා. අනිත් අයගේ නොලෙජ් එකත් මෙතනදී ෂෙයා වෙන හින්දා ඔයාගේ නොලෙජ් එකටත් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඊළඟ දේ තමයි වොයිස් රෙකෝඩින්. මෙතනදී කරන්නේ ඔයා ඔයාගේම වොයිස් එක රෙකෝඩ් කරලා අහන එක. එතකොට ඔයාටම ඔයාගේ ඉංග්ලිෂ් ප්‍රොනවුන්සියේෂන් වල මිස්ටේක් හඳුනගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඩේලි ජර්නල් එකක් පවත්වාගෙන යෑම. ඉතින් මෙහිදී ඔයාලට පුළුවන් ඉංග්ලිෂ් පැරග්‍රාෆ් දිනපතා මේ විදියට ජර්නල් එකක නෝට් ඩවුන් කරන්න. ඊළඟ දේ තමයි translate and understand concept. මෙතනදී කරන්නේ ඔයාලා නොදන්න ඉංග්ලිෂ් වර්ඩ් දැක්කම ඒ වචනවල තේරුම ඒ මොහොතේදීම හොයාගෙන ඒ පිළිබඳ අවබෝධ කරගන්න. ඊළඟට තමයි මම වැදගත්ම දේ කතා කරන්නේ. ඒ තමයි ඉංග්ලිෂ් වලින් සිතීම. thinking in English. ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ස්කිල් එක හදාගන්න සිංහලෙන් හිතලා නම් ඉංග්ලිෂ් වලින් කතා කරන්න බෑ. ඒ කිව්වේ අපිට ඉංග්ලිෂ් වලින් කතා කරන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ඉංග්ලිෂ් වලින් හිතන්නත් පුරුදු වෙන්න ඕන. එතකොට අපිට ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔයාලට ඉංග්ලිෂ් වර්ඩ් මතක තියාගන්න, ඒ වගේම ග්‍රැමර් ඉගෙන ගන්න මෙන්න මේ ටිප්ස් ගොඩක් වැදගත් වෙනවා. එක්සාම්පල් විදියට ෆ්ලෝ chart, diagram, ඒ වගේම mind map මේ සඳහා යූස් කරන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.